අද වීඩියෝ එකෙන් මම කතා කරන දේ අනිවාර්යෙන්ම ඔයාලා social media content creator කෙනෙක් නම් එහෙම නැත්නම් අපි හිතමු ඔයා YouTuber කෙනෙක් කියලා. ඉතින් මම මේ කතා කරන topic එක අතිශයින්ම ඔයාලට වැදගත් වෙනවා. ඉතින් මේ මම කතා කරන topic එක ඔයා හරියට දැනගෙන හිටියේ නැත්නම් ඔයාගේ email account එක hack වෙන්න, ඔයාගේ computer එකේ තියෙන data වෙන කෙනෙක්ගේ අතට යන්න, එහෙම නැත්නම් ඔයාගේ YouTube channel එක ඔයාට නැති වෙන්න, මේ වගේ ලොකු කාරණා ගොඩකට මුල පාදන නැත්නම් අපි කියන්නේ අර පොට පාදනවා කියලා. ඒ විදිහේ හැම අනතුරකටම පොට පාදන කරුණක් ගැන තමයි අද මම මේ කතා කරන්න යන්නේ. මොකද්ද කතා කරන්නේ? කතා කරන්නේ fake brand deals ගැන. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක. This is your space. ඉතින් ඔයාලත් බලන්න මම මේ කියන જાතියේ ඊමේල්ස් ඔයාලට ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් ඔයාලට සමහර වෙලාවට ඊමේල් බලා ගන්න පුළුවන්. අතිශය ජනප්‍රිය කම්පනීස් වලින් එවන විදිහට තමයි එයාලා ඊමේල්ස් එවන්නේ. ඒ කියන්නේ අපි හිතමු Sony සමාගමෙන්, එතකොට Netflix එකෙන්, Netflix එකෙන්, එතකොට ඔයා වීඩියෝ එඩිටින් සම්බන්ධ ටොපික් කරන channel එකක් කරනවා නම් Adobe සමාගමෙන්, Wondershare සමාගමෙන් එයාලා කතා කරලා කියන්නේ අපි ඔයාගේ channel එකත් එක්ක වැඩ කරන්න කැමති. මෙන්න මේ වගේ ගාණක් අපිට ගෙවන්න එයාලා සූදානම්. මෙතනදී ලොකු ගණන් කියන්නේ $1000 $500 වගේ මුදලක් ගෙවන්න ලෑස්ති. ඔයාට කරන්න තියෙන අපේ product එක ගැන ඔයාගේ channel එකේ වීඩියෝ එකක් දාන්න, content එකක් create කරන්න, මේ විදිහට වැඩ කරන්න කැමතිද අහනවා. ඉතින් මේ විදිහේ email එකක් දැක්කම ඔයා වුණත් සතුටු වෙනවානේ. අනේ මම මහන්සියෙන් කරන YouTube channel එකට sponsorship එකක් ඇවිල්ලා කියලා. ඉතින් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඔයාට මේ විදිහේ ඊමේල්ස් එනවා හරි ස්පොන්සර්ස් ලගින්. ඒ කියන්නේ හරි ජෙනුයින් කට්ටියගෙනුත් එනවා. ඊට අමතරව අපිට ඒ කියන්නේ අපි ස්පොන්සර්ෂිප්ස් මේල් 100ක් ගත්තොත් අපිට 80ක් විතරම නැත්තම් 90ක් කිව්වත් නිවැරදි 90ක් විතරම අපිට fake brand deals තමයි එන්නේ. ඉතින් මේ fake brand deals වලින් එයාලා මොකක්ද try කරන්නේ? try කරන්නේ ඔයාගේ කම්පියුටර් එකට නැත්නම් ඔයාගේ ඊමේල් account එකට, ඔයාගේ YouTube channel එකට නැත්නම් ඔයාගේ බැංකු account එකට මේවට මොකක් හරි access එකක් හදාගන්න එක. ඉතින් මේක තමයි fake brand deals කියන්නේ. මේ ගැන කතා කරන්න මම හිතුවා ඇත්තම emails ටිකක් refer කරා නම් හොඳයි කියලා. ඒ කියන්නේ මට ආපු fake brand deals වල emails ටිකකුයි මම ඇත්තටම genuinely වැඩ කරන brands වල emails ටිකකුයි ඔයාලට compare කරලා පෙන්නන්න ඕනේ කියලා හිතුවා. හරි email එක මොකක්ද? fake email එක මොකක්ද කියලා අඳුරගන්න. එතකොට මම හිතනවා ඔයාලා තවදුරටත් ස්කෑම් වලට නැත්තම් හැකින් වලට අහු වෙන්නේ නැතුව ඔයාගේ data නැත්තම් ඔයාගේ email, ඔයාගේ YouTube channel මේ දේවල් secure කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි යමු කම්පියුටර් එකට. හරි, මුලින්ම ඊමේල් එක ආවට පස්සේ ඔයා ඊමේල් එක ඕපන් කරනවානේ. ඉතින් ඊට පස්සේ ඔයා බලන්න ඕන ෆස්ට් පොයින්ට් එක තමයි ඒ ඊමේල් එක එවන කෙනාගේ ප්‍රොෆයිල් පික්චර් එක මොකක්ද තියෙන්නේ. ඉතින් මේ ප්‍රොෆයිල් පික්චර් එක තරම්ම සලකන්න පුළුවන් කාරණාවක් නෙමේ. ඔරිජිනල් බ්‍රෑන්ඩ් එකක්ද ෆේක් බ්‍රෑන්ඩ් එකක්ද කියන එක අඳුරගන්න. ඒකට හේතුව තමයි අපිට උනත් ෆේක් ඊමේල් එකක් හදලා ඕනම බ්‍රෑන්ඩ් එකක ඕනම පුද්ගලයෙක්ගේ ප්‍රොෆයිල් පික්චර් එකක් ඒකට දාගන්න පුළුවන්. නමුත් ඔයාලා පොඩ්ඩක් බලන්න මොකක්ද ප්‍රොෆයිල් පික්චර් එක කියලා. සමහර වෙලාවට මේ ප්‍රොෆයිල් පික්චර් එක දැක්කම අපිට ලේසියෙන් දැනගන්න පුළුවන් මේක ෆේක් එකක් කියලා. මොකද හිතාගන්න බැරි කෙනෙක්ගේ ප්‍රොෆයිල් පික්චර් එකක් දාලා තියෙන පුළුවන්, නැත්නම් ඒක Google එකෙන් ඩවුන්ලෝඩ් කරපු ප්‍රොෆයිල් පික්චර් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් අපිට මේ ප්‍රොෆයිල් පික්චර් එකෙන් අල්ලගන්න පුළුවන්. ඉතින් මෙතනදී මම ඔයාලට එක්සැම්පල් එකකට අරන් තියෙන ඊමේල් එක මට Wondershare Filmora කියන ඔරිජිනල් කම්පැනි එකෙන් ආපු ඊමේල් එකක්. ඔයාලට පේනවා ඇති කන්වර්සේෂන් එකේ ලොකු chat එකක් තියෙනවා. ඉතින් මේ ඊමේල් එකේ ඔයාලට පේනවා ඇති ප්‍රොෆයිල් පික්චර් එකක් නැහැ. ඔයාලට පේනවා ඇති අපේ ඊමේල් එකට අදාළ ප්‍රොෆයිල් පික්චර් එක තියෙනවා. අනිත් කෙනාගේ ප්‍රොෆයිල් පික්චර් එක නැහැ. හැබැයි මේක legit email එකක්. ඉතින් ඔයාලට තේරෙනවා ඇති ප්‍රොෆයිල් පික්චර් එකෙන් අපිට හරියටම නිර්ණය කරගන්න බෑ email එක ඔරිජිනල් එකක්ද fake එකක්ද කියලා. මේ email එකේම මම පහත conversation වලට ගියොත් ඔයාලට පේනවා ඇති. එයාලත් එක්ක මම brand deal එක කරලා තිනවා. ඒ කියන්නේ එයාලට මම වීඩියෝ එකක් හදලා දීලා තියෙනවා. මේ තියෙන්නේ ඒකේ link එක සහ ඒකට අදාළ ගනුදෙනුත් මම කරලා තියෙනවා. ඒ වගේම තමයි Wondershare ලගෙන් තවත් ඒජන්ට් කෙනෙක් මාත් එක්ක කතා කරපු email එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ ඒ ඊමේල් එක ඔයාලට පේනවා ඇති ඒකෙනම් ප්‍රොෆයිල් පික්චර් එකක් තියෙනවා. ඉතින් ඔයාලා ප්‍රොෆයිල් පික්චර් එකක් තිබ්බ පළියටම ට්‍රස්ට් කරන්න එපා. ප්‍රොෆයිල් පික්චර් එකක් නැතුව උනත් legit brand එකක් ඔයත් එක්ක කතා කරන්න chance එක තියෙනවා. හරි, ඊළඟට මම කතා කරන්නේ මගේ ළඟ තියෙනවා Wondershare වගේ එවපු fake email එකක්. ඒ කියන්නේ මේ ඇත්තම Wondershare Filmora එකකින් එවපු email එකක් නෙවෙයි. ඒක මම ඔයාලට තහවුරු කරන්නම්. ඒකට මම මගේ ඔරිජිනල් ආපු email එක ගන්නවා.
මම මේ ඊමේල් එකට අදාළ ඊමේල් එක ඕපන් කරලා මෙතන to me කියන section එකේ drop down එක select කරනවා. select කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන from email address එක. ඔයාලට පේනවා ඇති එවන කෙනාගේ නම තියෙනවා ඊට පස්සේ @wondershare.com කියලා එයාලගේ domain එක තියෙනවා. හරි අපි යමු මෙතන fake email එක එවපු කෙනාගේ informations check කරන්න. මම මෙතන to me කියන section එකේ drop down එක select කරනවා. ඔයාලට පේනවා ඇති මෙතන edy කියන්නේ එඩි මම හිතන්නේ එඩි @fwinfluence.com කියලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මෙයාලා Wondershare Filmora company එකෙන් නම් ඇයි මෙයාලගේ original domain එකෙන් email එකක් send කරන්න බැරි? අන්න ඕක තමයි ප්‍රධානම ප්‍රශ්නේ. ඒ වගේම තමයි මම මේ email එකත් එක්ක chat කරලා තියෙනවා. chat කරාට මට මගේ chat එකෙන් පස්සේ කිසිම reply එකක් බලා ගන්න පුළුවන් උනේ නැහැ. ඉතින් ඒක නිසා මට මේක නිගමනය කරන්න පුළුවන්. මේකේ domain එකත් හරි domain එකක් නෙවෙයි නිසා මේක fake email එකක් කියලා. ඒ වගේම තමයි තවත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. අපි නැවතත් යමු Wondershare original email එකට. original brand deal එක කරපු email එකට. මම මේකේ to me එක open කරාට පස්සේ දැන් මෙතන from එක අපිට legit email address එකක් කියලා බලා ගන්න පුළුවන්. හැබැයි මේකත් manipulate කරන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ එක එක ක්‍රම තියෙනවා අපිට display කරත හැකි මෙන්න මේ domain එක. හැබැයි ඔයාලා බලන්න සමහර වෙලාවට මේ section එකේ reply to කියලා option එකක් තියෙනවා. ඔයාලට මෙතන පේනවනේ to කියලා තියෙනවා date කියලා තියෙනවා subject ඒ වගේම mail by කියලා මෙතන Wondershare domain එක තියෙනවා. මෙන්න මේ section එකේ reply to කියලා option එකක් තියෙනවා. මට example email එකක් නැහැ ඔයාලට පෙන්නන්න. එතනදී ප්‍රධාන වශයෙන්ම වෙන්නේ එයාලා මෙන්න මේ ප්‍රධාන email එක fake email එකක්. ඒ කියන්නේ අපිට මේක පේන්න බොරු email එකක් හදලා නම් අපි නැවත එයාලට යවන email එක එයාලට ගෙන්න ගන්න email එකක් තියෙන්න ඕනේ. එතනදී මෙයාලා reply to කියලා වෙන email එකක් දානවා සහ email description එකේ එවනවා මේ උඩ තියෙන email එකට reply කරන්න එපා. ඒක ගොඩක් වෙලාට reply කරන්න බැරි email එකක්. ඒක නිසා අපිත් එක්ක කතා කරනවා නම් මෙතන reply to කියලා දාලා තියෙන email එකට email කරන්න කියලා. ගොඩක් වෙලාවට මෙතන from එක official විදිහට පෙවුනට අර reply to කියන email එක මොකක් හරි වෙනත් email එකක්. example එකක් විදිහට මෙන්න මෙතන fake email එකේ තියෙන මෙන්න මේ විදිහේ email එකක් තමයි ගොඩක් වෙලාවට පෙන්නන්නේ. හරි ඊට පස්සේ ඔයාලට තව example එකක් පෙන්නන්නම්. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් වෙනවා DJI partnership කියලා තියෙන්නේ. ඉතින් DJI brand එක මම හිතන්නේ දන්නේ නැති කවුරුත් නැහැ. DJI ඔයාලා දැකලා තියෙනවා mics තියෙනවා, DJI drones තියෙනවා, ඒ වගේම DJI gimbals තියෙනවා. මෙන්න මේ දැවැන්ත ආයතනෙන් තමයි මේ email එක එවලා තියෙන්නේ. හරි දැන් අපි යමුද බලන්න මෙතන to me කියන section එකේ අපි email informations බලන්න. ඔයාලට පේනවා ඇති from එක තියෙනවා DJI partnership. ඒ වගේම මෙතන from email එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා නේද මෙයාලගේ domain එක තියෙන්නේ vip.onet.pl කියලා. මම මේක පොඩ්ඩක් රිසර්ච් කරලා බැලුවා Google එකේ ඇත්තටම මොකක්ද කියලා. මේක බැලුවට පස්සේ මේක free domains දෙන platform එකක් කියලා තමයි මෙතන notice කරලා තියෙන්නේ. ඊට පස්සේ මම තව ටිකක් පහතට scroll කරලා බැලුවට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන scam sender domain මෙන්න මේ විදිහට scam එකකට අදාළ informations උත් මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි Reddit එකෙත් මේ ගැන සඳහනක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට හැකියාව තියෙනවා ඒ එන domain එක පොඩ්ඩක් Google එකේ search කරලා බලන්න. එතකොට ඔයාලට ගොඩක් වෙලාවට ඒ email එකට අදාළ articles හා කලින් අයටත් මේ emails ඇවිල්ලා තියෙනවා නම් articles ඔයාලට බලා ගන්න පුළුවන්. සහ තව දෙයක් තමයි මම නැවතත් ඒ email එකට ගියොත් ඉතින් DJI කියන්නේ දැවැන්ත company එකක්. ඉතින් ඇයි DJI official domain එකෙන් අපිත් එක්ක කතා කරන්න බැරි? ඉතින් ඒකෙන්ම අපිට හිතා ගන්න පුළුවන් අනිවාර්යෙන්ම මේක fake email එකක් කියලා. හරි ඊට පස්සේ මම තව email එකක් ඔයාලට open කරලා පෙන්නන්නම්. මේක ඇවිල්ලා තියෙන්නේ Canva Pro. මේ emails ප්‍රධාන වශයෙන්ම අපේ main channel එක බලලා ඒකට ආපු sponsorships. මොකද මම ඒකේ කතා කරන්නේ video editing, Photoshop. ඉතින් ඒකට relative දේවල් තමයි මේ Canva Pro වගේ කියන platforms. ඉතින් අපි මේ Canva Pro එකේ අපි බලමු to me කියන section එකේ informations check කරලා. ඔයාලට පේනවා ඇති මේකේ from තියෙනවා Canva Pro කියලා සහ from email එක බලා ගන්න පුළුවන්ද? Canva Pro 12 මොකක්ද එහෙම එකක් තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ වගේ Canva කියන්නේ ඉතින් legit company එකක්නේ. ඉතින් ඇත්තටම Canva එකෙන් අපිට email එකක් එවනවා නම් මෙන්න මේ විදිහට ප්‍රාථමික emails වලින් කිසිම professional ගතියක් නැති නිකන් 12 නිකන් සාමාන්‍යයෙන් අපි හදන email වගේ. ඉතින් ඒ විදිහේ email එකකින් ඇයි අපිත් එක්ක කතා කරන්නේ? ඉතින් ඒකිනුත් අපිට notice කරගන්න පුළුවන් මේක අනිවාර්යෙන්ම fake email එකක් කියලා. ඊට පස්සේ ඔයාලට fake email එකක්ද නැද්ද කියලා බලා ගන්න තියෙන තව පුංචි විදිහක් තමයි මම නැවතත්
නැවතත් වොන්ඩෂාලාගේ ඔරිජිනල් ඊමේල් එකට යනවා. ඉතින් මෙතනට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඩිජිටල් සිග්නේචර් එකක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ කෙනා තමයි මට මේ ඊමේල් එක සෙන්ඩ් කරලා තියෙන්නේ. ඒ වගේම වොන්ඩෂා කම්පැනි එකේ ලෝගෝ එක තියෙනවා. සහ එයාලගේ ඇඩ්‍රස් එක සහ ඔෆිෂියල් ඊමේල් සහ එයාලගේ ලොකේෂන්ස් තියෙන්නේ කොහෙද මේ හැම දෙයකටම අදාළ අපිට ඩිජිටල් සිග්නේචර් එකක් බලා ගන්න පුළුවන්. සහ මෙතන ඊමේල් එක යාලා පටන් අරන් තියෙන්නේ කොහොමද? ඒ වගේම තමයි ඊමේල් ඩිස්ක්‍රිප්ෂන් එක, ඒ වගේම ඊමේල් එක එන්ඩ් කරලා තියෙන්නේ කොහොමද? සහ ඊමේල් එක සැකස් මේ කියන්නේ ඊමේල් එකක් ටයිප් කරන පිළිවෙලක් තියෙනවානේ, ප්‍රොෆෙෂනල් පිළිවෙලක් තියෙනවානේ. අන්න ඒ විදිහට අපිට ඊමේල් එකක් ක්‍රියේට් කරලා තියෙන විදිහෙනුත් නැත්නම් මේ සෙටප් එක තියෙන විදිහෙනුත් හිතා ගන්න පුළුවන් මේක ඔරිජිනල් ඊමේල් එකක්ද නැද්ද කියලා. ඉතින් ඊමේල් ගැන ඔයාලට අයිඩියා එකක් නැත්නම් හරියට ඊමේල් එකක් ටයිප් කරන්නේ කොහොමද, හරියට ඊමේල් එකක් සෙටප් කරගන්නේ කොහොමද කියලා අපි වීඩියෝ එකක් කරලා තියෙනවා. මෙන්න මේ වීඩියෝ එක ටිකක් බලන්න. එතකොට ඔයාලට මේ ඊමේල් එකක ආකෘතිය හරියට දැනගන්න පුළුවන්. එතකොට ඔයාට මේ විදිහේ එන ඊමේල්ස් උත් ෆිල්ටර් කරගන්න ගොඩක් ලේසි වෙයි. හැබැයි මතක තියාගන්න මේ විදිහට ඊමේල් එකක් පිළිවෙලට තිබ්බා කියලත් ඒක ජෙනුයින් බ්‍රෑන්ඩ් එකකින් එවන ඊමේල් එකක් වෙන්නේ නැහැ. මොකද ස්කෑමර්ස්ලා හරියටම අනුකරණය කරලා එවනවා ඔරිජිනල් ඊමේල් එකක් එවන විදිහටම. ඉතින් ඒක නිසා ඒකත් අපිට හරියටම සලකන්න බෑ. අපිට තවදුරටත් ඒ ඊමේල් එක චෙක් කරන්න සිද්ධ වෙනවා. ප්‍රධාන වශයෙන්ම මතක තියාගන්න මෙතන from එකේ තියෙන ඩොමේන් එක චෙක් කරලා බලන්න. ඔරිජිනල් ආයතනයකින් නම් ගොඩක් වෙලාවට එයාලගේ ඔරිජිනල් ඩොමේන් එකෙන් තමයි අපිත් එක්ක chat කරන්නේ. ඒ වගේම මෙයාලා කරන ලොකු දෙයක් තමයි මේ ඊමේල්ස් වල ඇටච් කරලා. ඒ කියන්නේ අපි දැන් කැමති වෙනවනේ මෙයාලත් එක්ක වැඩ කරන්න. අපිත් හිතන්නේ නැහැ, අපි ට්‍රස්ට් කරනවා, හරි ඕකේ. සහ ඉදිරියට මොකක්ද වෙන්නේ කියලා බලන්න අපි පොඩි chat එකක් දාලා බලනවා. එතකොට මෙයාලා කරන දේ තමයි අපිත් එක්ක වැඩ කරන්න කැමති නම් මෙන්න අපේ බ්‍රෑන්ඩ් කැටලොග් එක නැත්නම් අපේ බ්‍රෑන්ඩ් මැටීරියල්ස් තියෙන මෙන්න මේ ලින්ක් එකේ මෙන්න මේ ලින්ක් එක සිලෙක්ට් කරලා මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඒකේ තියෙන දේවල් ටික බලලා අපිත් එක්ක කතා කරන්න කියලා මෙන්න මේ විදිහට මොකක් හරි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් එවනවා. ඉතින් මේ විදිහට ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ආවොත් කොයිම මොහොතකවත් ඒක ක්ලික් කරන්න එපා. ඒකට ප්‍රධානම හේතුව තමයි මමත් සෑහෙන කාලයක් තිස්සේ දැවැන්ත ආයතනත් එක්ක වැඩ කරනවා. ඉතින් එයාලා ඊමේල් එකක් කිව්වට පස්සේ අපිත් එක්ක නෙගෝෂিয়েට් කරනවා, ප්‍රයිස් නෙගෝෂিয়েට් කරනවා, අපෙන් ප්‍රොපෝසල්ස් ඉල්ලනවා. ඒ විදිහට කතා කරලා අපි වැඩේට ඇග්‍රී වුණාට පස්සේ එයාලගේ ඔෆිෂියල් වෙබ්සයිට් එක තමයි අපිට එවන්නේ. ඉතින් අපි එක්සැම්පල් එකකට ගත්තොත් වොන්ඩෂා ෆිල්මෝරා, එයාලගේ වොන්ඩෂා ෆිල්මෝරා වල ඔෆිෂියල් වෙබ්සයිට් එක තමයි එවන්නේ. ඉතින් ඒක අපි සිලෙක්ට් කරලා ගියත් නැත්නම් අපි වෙනම Google එකේ සර්ච් කරලා ගත්තත් කිසිම ගැටලුවක් නැහැ. එකම සයිට් එක තමයි අපිට එන්නේ. සහ ඊට අමතරව එයාලා ක්ලියර්ලි අපිට Google එකෙන්ම ඕපන් කරලා බලන්න පුළුවන් විදිහේ ඩොකියුමන්ට් එකක් එවනවා. ඒක ගොඩක් දුරට Word ෆයිල් එකක් නැත්නම් Google Doc එකක් නැත්නම් Excel ෆයිල් එකක්. ඒ ෆයිල් එක කිසිසේත්ම අපි ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක attachment section එකේ අපි ක්ලික් කරපු ගමන්ම ඒකේ preview එකක් පෙන්නනවා. ඒ නැතුව මේක ඩවුන්ලෝඩ් කරගන්න, අරක ඩවුන්ලෝඩ් කරගන්න, මේක extract කරලා බලන්න එහෙම කිසිම දෙයක් එවන්නේ නැහැ. ඉතින් ඒක අනිවාර්යෙන්ම ඔළුවේ තියාගන්න. links ක්ලික් කරන්න එපා. ක්ලික් කරනවා නම් ඔයා හිතනවා නම් මේක ජෙනුයින් එකක් වෙන්නේ නැති කියලා ඔයාගේ ප්‍රධාන කම්පියුටර් එක පාවිච්චි කරන්න එපා. ඒකට එක්කෝ ඔයාගේ කම්පියුටර් එක ඇතුළෙම virtual machine එකක් හදාගන්න. virtual machine එකක් හදාගන්න විදිහ ඔයාලට YouTube එකේ search කරලා බැලුවාට පස්සේ ඕන තරම් හොයාගන්න පුළුවන්. අපේ Creative Art channel එකේ මම මේ සම්බන්ධව වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙම නැත්නම් ඔයාට extra laptop එකක් තියෙනවා නම් ඒක ටිකක් ඔෆිෂියල් වැඩවලට පාවිච්චි කරන්නේ නැති නිකන් තියෙන ලැප්ටොප් එකක් නම් සහ ඔයාගේ accounts එකේ log කරලා නැත්නම් ඔයාට හැකියාව තියෙනවා ඒ email එකෙන් ආපු ඒ අදාළ link එක open කරලා download කරලා බලන්න. හැබැයි මගේ recommendation එක නම් ඒ විදිහට එවන links වලින් එවන files ඔයාගේ computer එකට download කරගන්න එපා. අත්දැකීමෙන් කියන්නේ මම hack වෙලා නැහැ. මම ගනුදෙනු කරලා මට ආපු emails වලින් තියෙන experience එකත් එක්ක තමයි මම මේ දේ ඔයාට කියන්නේ. ඉතින් ඔයා කල්පනා කරනවා ඇති මේ creator space channel එක බොහොම පොඩි channel එකක්. මේකට sponsorship සෙයිද කියලා. නෑ. මම ප්‍රධාන වශයෙන්ම සිංහල content කරන්නේ අපේ Creative Art LK කියන ලක්ෂ 2 ගාණක් ඉන්න channel එකේ. ඉතින් ඒකේ ගොඩක් ලොකු sponsorships යනවා සහ brands එක්ක වැඩ කරනවා. ඉතින් ඒකට එන emails වලින් මම අරගත්ත experience එක තමයි ප්‍රධාන වශයෙන්ම මේවාලත් එක්ක share කරගන්නේ. ඊළඟ කාරණාව තමයි මෙයාලා හිතාගන්න බැරි විදිහේ මුදලක් අපිට offer කරනවා. සමහරලාට $500 $1000 මේ වගේ ලොකු මුදලක් offer කරනවා. ඉතින් මටත් අනන්තව emails එනවා. ඒ කියන්නේ දැන් නෙමෙයි මං කියන්නේ මම channel එක පටන් අරගෙන brands එක්ක වැඩ කරන්න පටන් ගත්තට පස්සේ මටත් මේ විදිහේ emails එනවා. $1000ක් දෙනවා, $1500ක් දෙනවා. මම තාර්කිකව හිතනවා
$1000ක් මට ගෙවලා ඇයි මගේ channel එකේ ad එකක් ගන්න. මෙයාලට Facebook marketing campaign එකක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මට වඩා දැවැන්ත channels මෙයාලට හොයාගන්න පුළුවන්. අනික මම සිංහල medium channel එකක් කරන්නේ. මේක foreign brand එකක්. foreign channels හොයාගන්න පුළුවන්. ඇයි මට 1000ක් 1500ක් මෙයාලා offer කරන්නේ. ඉතින් එතනදිම මම ගොඩක් වෙලාට ඒ email එක ignore කරනවා. මොකද ඒක වෙන්න බැරි දෙයක්. මම දන්නවා බ්‍රෑන්ඩ්ස් එක්ක වැඩ කරද්දී මගේ රේට්ස් මොනවාද සහ එයාලා මට ඔෆර් කරන හිතන රේට්ස් මොනවාද කියලා මම හොඳටම දන්නවා. ඉතින් ඊට එහා ගිය දැවැන්ත මුදලක් මට ඔෆර් කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම ස්කෑම් එකක්. මොකද එයාලා හිතන්නේ අපි අර මුදල සහ ඉලක්කම් ටික බලලා වව් මේක ලොකු ගාණක් චැට් කරනවා මේක කොහොම හරි ගන්නවා කියලා අපි පෙළඹෙයි කියලා. අතට මේකට ප්‍රධානම හේතුවත් අපි ස්කෑම් වලට ගොදුරු වෙන්න සහ මේ වගේ ප්‍රෝඩාකාරී දේවල් වලට ගොදුරු වෙන්න අපේ රටේ ආර්ථිකයත් බලපානවා. මොකද මිනිස්සු එළිය ඉඳන් බලන් ඉන්නේ ස්කෑමර්ස්ලා එළිය ඉඳන් අපේ රට දිහා බලන් ඉන්නේ. අපේ රටේ මිනිස්සු මොන වගේ ස්ට්‍රගල් එකක් කරනවද ජීවත් වෙන්න, සල්ලි කියන දේ කොච්චර වටිනවද කියන දේ දන්න නිසා තමයි එයාලා අර විදිහේ ස්කෑම්ස් අපිට දාලා බලන්නේ අපි අහු වෙනවද කියලා. ඉතින් මෙතනින් ඇත්තටම ගොඩක් දෙනෙක් ඉන්නවා අහු වෙන. මොකද ඒක සල්ලි අවශ්‍යතාවය නිසා. ඉතින් ඒක නිසා තමයි මම මේ ඔයාලට දැනුවත් කරන්නේ. ඒ විදිහේ ලොකු මුදලක් ඔෆර් කළා આવොත් ඒක කිසිසේත්ම legit brand එකක් නෙමෙයි, අනිවාර්යයෙන්ම scam එකක්. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මේ වීඩියෝ එක interesting ද? ඔයාලා දැනන් හිටපු නැති දෙයක් අලුතෙන් දැනගන්න පුළුවන් වුණාද? ඉතින් Creator Space channel එකේ ප්‍රධාන අරමුණ ඒක සාම්ප්‍රදායික විදිහට YouTube එක අරකයි මේකයි කියන්නේ නැතුව ටිකක් වෙනස් විදිහේ දෙයක් මගේ experience ඔයාලත් එක්ක share කරගන්න තමයි මේ Creator Space channel එක හදලා තියෙන්නේ. සහ අපේ Creative Art LK channel එක ඔයා follow කරොත් ඔයාට video editing, thumbnail හදන හැටි සහ තවත් ගොඩක් educational tutorials එකෙන් බලන්න chance එක තියෙනවා. ඒ වගේම තමයි Creator Space channel එකේ අපි වීඩියෝ එකක් කරා කොහොමද අපේ account එකක් secure කරගන්නේ සහ අපේ account එකක් hack වෙන්නේ කොහොමද, කාගේ වරදින්ද සහ අපේ account එකක් ආරක්ෂා කරගන්න තියෙන අනිකුත් steps මොනවාද, මේ හැම දෙයක්ම in depth කතා කරපු වීඩියෝ එකක් තියෙනවා. මෙන්න මේ වීඩියෝ එක. මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම click කරලා බලන්න. ඔයාලා social media content creator කෙනෙක් නම් ඔයාලට අතිශය වැදගත් වෙයි. සහ මම දෙවනියට වීඩියෝ එකක් මෙතන අපිය කරනවා. ඒකෙන් මම කතා කරලා තියෙනවා කොහොමද අපේ bank account එකක් hack වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝස් දෙකම අනිවාර්යෙන්ම බලන්න කියලා හැමෝටම invite කරනවා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.